මේකයි පුතේ ඒකීය ආණ්ඩු ක්‍රමයක බලය බෙදිලා නෑ. ඒකීය ආණ්ඩු ක්‍රමයක බලය එක ආයතනයක් විතරමනා වෙලා තියනවද? ඒක රාශී වෙලා තියෙනවා. පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම මොකක් මගින්ද පුතේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම. පුතේ රටක තියෙන උත්තරීතරම ලියවිල්ල මොකක්ද? රටක තියෙන උත්තරීතරම ලියවිල්ල මොකක්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. රටක් පාලනය වෙන්නේ පුතා මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව. එනමුත් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම සියලුම බලතල මධ්‍යම ආණ්ඩුව වෙත ලබලා දීලා තියෙනවා නම් මොකක්ද කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම සියලුම බලතල මධ්‍යම ආණ්ඩුව වෙත ලබලා දීලා තියෙනවා නම් අපි කියනවා පුතේ එවැනි ආණ්ඩු ක්‍රමයකට ඒකීය ආණ්ඩු ක්‍රමය